කළුවරේ ඈතින් නෙද්දී නිකම්ම බයික් එකක් නෙවෙයි. හරියට අර ටූත්ලස් මකරා වගේ ලොකු ඇස් දෙකක් දිලිසීගෙන එනවා දැකලා තියනවද? ඒකම ඇහෙනවා අර හැංග හිරි වැටෙන ගෙරවිල්ල. අද වහන මාස්ටර් පේජ් එකෙන් අපි මේ ලංකාවේ කොල්ලන්ගේ අංක එකේ යකඩ හීනේ Yamaha R1 එකක් ගලවලා A ඉඳන් Z වෙනකන් අකුරක් නැර සරලවම කතා කරනවා. වීඩියෝ එක අග වෙනකම් බලන්න. R1 එකක් කිව්වම අපේ ගොඩක් අයගේ ඔළුවට මුලින්ම එන්නේ 2009 ඉඳන් 2014 වෙනකන් ආපු මාදලිය. මේකට ලංකාවේ අය ආදරයට කියන්නේ ටූත්ලස් කියලා. බලන්න මේකේ ඉස්සරහා තියෙන ලොකු ප්‍රොජෙක්ටර් ලයිට් දෙක හරියටම දරුණු ඇස් දෙකක් වගේ. ඒ මදිවට මේ මොඩල් එකේ සයිලන්සර් දෙක තියෙන සීට් එක යටින්. අදේන අලුත් බයික් වලටවත් මේ වගේ රළු ගැම්මක් තියෙන පෙනුමක් නැහැ. හැබැයි මේ බයික් එකේ පෙනුමට වඩා ලොකු පෙරලියක් මේකේ එන්ජිම ඇතුලේ සිද්ධ වුණා. ඒ පෙරලිය තමයි 2009 දී Yamaha මුලින්ම පාරට ගෙන ආපු ක්‍රොස් ප්ලේන් ක්‍රෑන්ක් ෂාෆ්ට් එන්ජිම. මේ බයික් එකේ සද්දේ ඇමරිකන් V8 කාර් එකක් වගේ ඇහෙන්නේ මේක නිසායි. සරලවම කිව්වොත් සාමාන්‍ය ඉන්ලයින් 4 එන්ජින් එකක පවර් එකේ එන්නේ එකම තරංගයක් වගේ. හැබැයි R1 එකේ ක්‍රොස් ප්ලේන් ක්‍රෑන්ක් ෂාෆ්ට් එකේ ටෝක් පල්සස් රිලීස් කරන්නේ අසමාන රටාවකට. ඒ නිසා throttle control එක මාරම නැචරල්. මේ concept එක කෙලින්ම ඉන්ස්පයර් වෙලා තියෙන්නේ Yamaha YZR M1 කියන MotoGP machine එකෙන්. ඒ වගේම මේකේ හැංගිලා තියෙන තව රහසක් තමයි EUP එක. එහෙම නැත්නම් Exhaust Ultimate Power Valve එක. low RPM වලදී ඒ කියන්නේ හෙමින් යද්දී මේ EUP valve එක බාගෙට වැහිලා exhaust back pressure එක maintain කරනවා. එතකොට එන්ජිම හිර වෙන්නේ නැහැ. high RPM වලදී ඒක සම්පූර්ණයෙන්ම ඇරිලා උපරිමයට හුස්ම ගන්න දෙනවා. හරියට බයික් එකේ පෙනහළු වගේ. මේ විදිහට ආපු මකරා 2015 වෙද්දී සම්පූර්ණ ඉලෙක්ට්‍රොනික රොබෝ කෙනෙක් බවට පත් වුණා. මූණේ හැඩේ පොඩ්ඩක් වෙනස් වුණත් අර හැංගුණු ලයිට් දෙක නිසා මකර බැල්ම එහෙම්මම තිබ්බා. මේ අලුත් R1 එක ඇතුලේ 6 axis IMU එහෙම නැත්නම් inertial measurement unit කියලා පට්ට ගැජට් එකක් තියෙනවා. මේකෙන් කරන්නේ මිලිසෙකන්ඩ් ලෙවල් එකෙන්. ඒ කියන්නේ එහිපිය ගහනවාටත් වඩා වේගයෙන් දත් අරගෙන ඔයාව වැටෙන්න නොඩි අල්ලගෙන ඉන්න එක. මේ සුපිරි මොලෙන් වැඩ කරන ප්‍රධාන සිස්ටම් තුනක් තියෙනවා. පළවෙනි එක ස්ලයිඩ් කන්ට්‍රෝල්. වංගුවකදී පිටිපස්සේ රෝදි ලිස්සන්න ගියොත් පව එක ගානට අඩු කරලා බයික් එක කන්ට්‍රෝල් කරනවා. දෙවෙනි එක ලිෆ්ට් කන්ට්‍රෝල්. එක පාරටම රේස් කරද්දී ඉස්සරහා රෝදේ අනවශ්‍ය විදිහට අහසට යන එක මේකෙන් පාලනය කරනවා. අනික තමයි ක්වික් ෂිෆ්ට් එක. ක්ලච් එක අල්ලන්නේ නැතුව රේස් එක බස්සන්නේ නැතුව ටක් ගාලා ගිය මාරු කරගෙන යන්න මේකෙන් පුළුවන්. දැන් හිතන්න ඔයා සාමාන්‍ය R1 එකක් වෙනුවට R1M එකක් ගත්ත කියලා.